එහෙමත් නැත්නම් මේ වගේ උන් පාරේ යද්දි ඔළුවට කාක්ක ජරා කරන්න ඕනේ. ඇයි යකෝ මෙහෙමත් සක්කිලි. නයි දාලා හදපු රයිස් එකක්ද? නෑ නෑ. නයි කොත්තුවක්ද? අනේ මන්ද නයි සීන් එක තාම හරියටම තේරෙන්නේ නෑ. ওই විදියට තුප්පයි වැඩ කරන්න එපා. මොකෙක් වුණත් මල්ලි උඹ කාලකන්නියෙක්. මහ පොළොවට බරක්. උඹලා තමයි මිනිස්සු දියුණු වෙනකොට බලාගෙන ඉන්න බැරි අම්මන අපත තිරිසන්නු. මම නම් කියන්නේ මේ වගේ හිඟන වැඩ කරන උන්ට නයිටිම අන්දන්න ඕනේ. අන්න පැන්න බල්ලා මල්ලෙන් එළියට. සෝෂල් මීඩියා දාලා අහවල් එකක් කරන්නද? හැමදාමත් කියනවා වගේ සබ්ස්ක්‍රයිබ් ලක්ෂ්‍යය සම්පූර්ණ කරන්න තව සබ්ස්ක්‍රයිබ් පොඩි ප්‍රමාණයයි මදි. ඒ හින්දා channel එක subscribe කරලා help එකක් දෙන්න. හැමෝම කතා වෙන මේ බම්බලපිටියේ නයිබත් scene එක මොකක්ද කියලා හරියටම දැනගන්න. සම්පූර්ණ වීඩියෝ එක බලන්න. ආයුබෝවන් යාළුවනේ. ඔයාලට කොහොමද? වැලන්ටයින් එහෙම සැරටම සැමරුවද? හොඳයිද වැලන්ටයින්? මට නම් ඉතින් වැලන්ටයින් නෑ. බැරිද කවුරු හරි හොයලා දෙන්න? හරි හරි ඒ කතාව වැඩක් නෑ. අලුත්ම සිද්ධිය දන්නවද? නයි. අනේ මන්ද ඉස්සර මිනිස්සුත් නයි එරියා. හැබැයි මේ වගේ නම් ඇරියේ නෑ. මුන් අරින්නේ නයි පැටවු දාලා. පට්ට ගේමක් නේ ඉල්ලන්නේ. කොහෙම හරි නයි ඇරලා. නයි ඇරීමේ චක්‍රවර්තී වෙලා තිබුණේ නයි දෙරණ. හැබැයි මුන් දැන් අරින ඇරිල්ල බලන්නකෝ. අම්මපා මම එතන හිටියනම් හැලෙනවා රයිස් එක මුගේ ඔළුවේ. මොනවත් තේරෙන්නේ නෑ නේද කියන දේ. එහෙනම් බල්ලා ඉන්නකෝ මේක. නයි තියන්නේ පිලා හවුස් එකෙන් බත්වල නයි. මොකද? මේ නය කැපිලා තියෙන්නේ. මේ නයාව කැපිලා තියෙන්නේ. මේ නයි පැටියාව කැපිලා තියෙන්නේ. මේ නයි පැටියාව කැපිලා තියෙන්නේ. මේවා හොඳට ලං කරලා බලන්න ඔයාගේ වයසත් එක්ක පේන්නේ නැතු ඇති. හරිද? නයි දාලා හදපු රයිස් එකක්ද? නෑ. නයි කොත්තුවක්ද? අනේ මන්ද නයි සීන් එක තාම හරියටම තේරෙන්නේ නෑ. බලන්නකෝ ඊටු ටික. මං ඉන්නේ බම්බලපිටියේ පිලා හවුස් එක ගාව. Okay. බත් එකේ නයි පැටවු ඉන්නවා. ඒකෙන් කන්න එපා. මට වමනේ ගියා. මට මොනවා හරි වුණොත් ඒගොල්ලෝ වගේ කියන්න ඕනේ. මම මේ වීඩියෝ සුත් ෂෙයා කරන්නම්. මට මාරාවුල් මෙහෙමද පිලා හවුස් එක මේව කරන්නේ. බොරුවට හැමතැනම බ්‍රාන්ච් දාගෙන බොරු මරසියක් දාගෙන වැඩ කරන්නේ. සමදරව නා? ඒ වුණත් හරියට උයන්නේ නැහැ. මිනිස්සුන්ට හරියට කණ්ඩ දෙන්නේ නැහැ. අපි නිකන් කණ්ඩ යන්නේ නැහැ. සල්ලි ගෙවලා කණ්ඩ යන්නේ. අපි හිඟා කණ්ඩ නෙමෙයි යන්නේ එතනින්. සල්ලි දීලා බත්තයක් කණ්ඩ උදේට බත්තයක් කණ්ඩ ගියාන් පස්සේ බත් එකේ නයි පැටවු. කාටද කියන්නේ මේවා? මම වීඩියෝ එක දාන්නම්. මේ කොහෙද මේ බම්බල පිටියද? පිලසාවි. මොකද මේ කඩේ? පිලස් තමයි හරි මේක. පිලා හවුස් එකනේ. මේ මෙන්න. හරිද? මම මේක සෝෂල් මීඩියා දානවා. ඔයගොල්ලෝ බලාගෙන ඉන්න. හරිද? අන්න පැන්න බල්ලා මල්ලෙන් එළියට. සෝෂල් මීඩියා දාලා අහවල් එකක් කරන්නද? මූණන් අනිවා වීව්ස් හිගන්නෙක් නා. ආයිබෝවන් අස්සලාමු අලයිකුම්. මම බම්බලපිටිය පිලා හවුස් එකේ මම තමයි මැනේජින් ඩිරෙක්ටර් ඉන්නේ. මෙයා වෙලා අපේ කැෂියර්. මේක උනේ ඊයේ 12/2/2026 ඒ සබ්ජෙක්ට් එක ක්ලියර්ලි මෙයා තමයි ඒක හැන්ඩල් කරලා තියෙන්නේ. මෙයා තමයි අර වීඩියෝ එකෙත් තින්නේ. මෙයා කියන දේ සුට්ටක් අහන්න ඕනේ. මෙහෙම තමයි එදා උදේ ඒගොල්ලෝ 3 දෙනෙක් විතර ආවා කඩේට. ඇවිල්ලා එක්කෙනෙක් ආවා කැෂියර් එකට මං ගාවට. දෙන්නෙක් ඈපැත්තට ගියා. කැෂියර් එක ආපු එකනා ඇහුවා මගේ මේ කාඩ් පේමන්ට් තියනවාද කියලා ඇහුවා. මම තියනවා කාඩ් පේමන්ට් තියනවා අපි ගෙවන්න පුළුවන් කියලා. ඊට පස්සේ එහෙම ගියා. ගිහලා ඈපැත්තේ වාඩි වෙලා ඉනකොට දෙන්නෙක් ඇවිල්ලා ෂෝටිස් අරගෙන කෑවා. අනිත් එක්කනා ගන්න රයිස් ඇන් කරි ඉල්ලුවා. ඒ වෙයිටර් අපේ වෙයිටර් කෙනෙක් ගිහලා ඈපැත්තේ ඔක්කොම දාලා ප්ලේට් එක දානකොට කියලා තියෙනවා මේ රයිස් පොඩ්ඩක් දාන්න එළවලු එමෙ වැඩියෙන් දාන්න කියලා තියෙනවා. ඊට පස්සේ අපේ වෙයිටර් කෑම ඔක්කොම දාලා ප්ලේට් එක දීලා තියෙනවා එයාගේ අතට. එයා අරන් ඇවිල්ලා මේ ටේබල් එකේ තියලා එකපාරට තියලා ආය අනිත් පැත්තට ගිහලා වාඩි වෙනවා. වාඩි වෙලා කනකොට කාලා තියෙනවා. ඊට පස්සේ එකපාරටම කිව්වා මේ නයි පැටියෙක් කියලා කෑ ගැව්වා. මම කැෂියර් එකේ ඉඳලා ආවා බලන්න අතන්ට. බලනකොට ඒකේ ප්ලේට් එකේ මොනවද තිබුණේ? එයාගේ අතේ තමයි තිබ්බේ මේ රබර් කෑල්ලක් වගේ තිබුණා. ඒක පෙන්නලා මේ බලන්න නයි පැටියෙක් කියලා කිව්වා. කියලා ඊට පස්සේ මගේ අතට දුන්නෙත් නෑ එයා. ඊට පස්සේ එහෙම දාලා ගියා ඒගොල්ලෝ මේක මම Facebook එකේ අප්ලෝඩ් කරනවා, සෝෂල් මීඩියා එකේ අප්ලෝඩ් කරනවා. ඕගොල්ලෝ බලා ගන්න කියලා එහෙම ගියා.
අනිත් එක කිව්වා ඔයාට මේ ගොඩක් වයස ගිහිල්ලා තියෙන්නේ. ඔයාට මේ පේන්නේ නැහැ. එහෙම කිව්වා. මට එච්චරම වයස නෑ. හොඳට පේනවා මං කැෂර් එකේ වැඩ කරන්නේ. හොඳට ලං කරලා බලන්න ඔයාගේ වයසත් එක පේන්නේ නැතුව ඇති. හරිද? එහෙනම් එහෙම පේනුම අප්සෙට් එකක් නෑ. මට හොඳට පේනවා. කෙෂර් කියපු ඉන්සිඩන්ට් එක තමයි ඇත්තටම වුණ සබ්ජෙක්ට් එක. අපේ ගාව CCTV ෆොටේජ් ඉඳලා ඔක්කොම තියෙනවා. අපි ඊයේ අර CCTV ෆොටේජ් ඔක්කොම බැලුවට නමුත් අපිට අර සෝෂල් මීඩියා වලට අප්ලෝඩ් කරන්න මොකොත් ගියේ නැහැ. අපිට අර අපි ටෙන්ෂන් එකේ හිටියේ. අපි ඔක්කොම ඊයේ බලාගෙන හිටියේ. අනිත් එක ඊයේ වීඩියෝ කරලා තින්නේ 9:54 වලට වගේ තමයි වීඩියෝ කරලා තින්නේ. ඊට පස්සේ 12 මාර ඒ වගේ ඒ කියන්නේ 2 hours gap වලට පස්සේ තමයි කොහොම හරි එඩිට් කරලා මොනවා කරලා දැම්මත් දන්නේ නැහැ. දාලා තියෙන්නේ. දැම්මට පස්සේ කොහොමත් විනාඩි 45ක් විතර යනකොටම මේ PHA මාතලා දෙන්නෙක් ආවා. ඇවිල්ලා මේ ඔක්කොම චෙක් කරා. ඔක්කොම ගිහිල්ලා චෙක් කරලා ඉවරලා ෆුඩ් සැම්පලුත් ඒගොල්ලන් ගත්තා. අරගෙන ගියා. ඔක්කොම චෙක් කරලා ගිහිල්ලා පබ්ලිසිටි වලට තමයි දාලා තියෙන්නේ මේක. අනිත් එක views ගන්න තමයි මේ වගේ එකක් දාලා තියෙන්නේ. එයාට ඕන නම් ඒ වගේ මොන හරි වුණා නම් එයාට හරියටම මේක දන්නවා මේ බම්බල්පිටි පොලිස් එක තියෙන්නේ අපේ කඩේට කෙලින්ම ඉස්සරහ තමයි තියෙන්නේ. ඔපොසිට් තමයි තියෙන්නේ පොලිසිය මෙතන. එතකොට මෙතනට හරිය එයාට ගිහිල්ලා කම්ප්ලේන්ට් එක දාන්න තිබ්බා. එයා පොලිසියටවත් ගියේ නැහැ. එයා අප්ලෝඩ් කරාට පස්සෙන්ම තමයි PHA මාත්‍යා කොහොමද විනාඩි 45කින් විතර මෙතනට ආවා. ඇවිල්ලා චෙක් කරා ඔක්කොම චෙක් කරා ෆුල් ටෝටල් චෙක් කරාට පස්සේ මොකුත්ම තිබ්බේ නැහැ. අනිත් එක එයා ෆුඩ් සැම්පලුත් අරගෙන ගියා. ඒකෙන්වත් මොකුත්ම නැහැ. අපේ CCTV ෆොටේජ් එකත් එයා දැන් දාලා අපි දානවා එයාගේ CCTV එයා ආපු විදිය ඇතුළට හිටපු විදිය ඔක්කොම දානවා. අර ප්ලේට් එක තල්ලු කරලා තමයි එයා අර පැත්තට ගිහිල්ලා වාඩි වෙන්නේ. ඒකත් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. මම දැන් දාන්නම් මේ අපේ සෝෂල් මීඩියා වල දැන් තමයි මම දාන්න යන්නේ ඒක. දැම්මට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඇත්ත සිද්ධිය මොනවද වෙලා තියෙන්නේ කියලා. එයාගේ පබ්ලිසිටි එකට තමයි එයා කරලා තියෙන්නේ. මේ views ගන්න තමයි කරලා තියෙන්නේ. ඉඳකින් මේ වගේ හිගන්නු වීස් ගන්න මෙතරම් පීචන් වැඩක්. මේ සිද්ධිය ගැන ශ්‍රියාණි අක්කා පක්ට කතාවක් කියනවා. බලන්නකෝ ඒක. ලස්සන මල්ලි කෙනෙක් කාගෙන් හරි කීයක් හරි අරගෙන ලස්සන වේදිකා නාට්‍යයක් රඟපෑවා. විලාස් හොටල් එකේ කෑමිකේ නයික් හිටියා කියලා. මල්ලි එයා රඟපාපු වේදිකා නාට්‍ය පට්ට ලස්සනයි මල්ලි. සුපිරියා. කීයක් ගත්තද? කාගේද කොන්තරත් එක? මල්ලි නයි කෑමකේ හිටියේ නෑ. ඔයා මහත්තයෝ නයි ඇරියා. දන්නවද? ඔයා නයි ඇරියා. නිකන් බලන්න කොච්චර ලස්සන කොල්ලෙක්ද? නිකන් නෝඩි උඩානේ. ඇයි ඒ තත්ත්වයට ඔයා වැටුනේ? ඇයි ඒ වගේ මුදලක් ගත්තේ ඔයා? ඇයි ඒ විදිහට රඟපෑවේ? ලැජ්ජයි. පස්සෙරලා බලන්න. ලැජ්ජයි ඇත්තටම. ඔයා දන්නවද? ඒ කෑමකේ නයික් හිටියා නම් ඔහොම නෙමෙයි පෙන්නන්නේ. කෑමකින් ගහන්නේ මූණට. ඒක තමයි ආවේගශීලී කේන්තිය. හරිද? මේක සුපිරි විකට ජවනිකාවක් කියලා බලන අපිට තේරුණා. ෆෝන් එක අතේ නැ කී දෙනෙක් දාවේ කවුද රෙකෝඩියට් කරේ? ලස්සන සූට් එකක් ඇඳලා සුපිරි වේදිකා නාට්‍ය රඟපාන්න තමයි ඔයා ආවේ. ඒක දැනුණා. බලන්න අර වයසක තාත්තගෙන් අහන S2 පේන්නේ නැද්ද? වයසයි නේද? ඒ තත්ත්වය වට උදා වෙනවා. සමහරට ওই වයසේ වගේ දෙමව්පියෝ ඇති ගෙදර. කවදාකවත් ওই වගේ මිනිස්සුන්ට සල්ලි වලට පීචං වැඩ කරන්න එපා. ගෝල් පේස් එකේ ළඟ කල්ල තට්ටුවක් දාගන්න. කල්ල ටිකක් විකුණන්න, වඩේ ටිකක් බදින්න. කොල කැත හැලියක් හදන්න. සව්කංජි ටිකක් විකුණන්න මල්ලි. ඔන්න දුන්නු උත්තරේ. හරිද? රෙස්පෙක්ට්. ওই විදියට තුප්පයි වැඩ කරන්න එපා. මොකෙක් වුණත් මල්ලි උඹ කාලකන්ණියෙක්. මහ පොළොවට බරක්. උඹලා තමයි මිනිස්සු දියුණු වෙනකොට බලාගෙන ඉන්න බැරි අමන අපත තිරිසන්නු. ඔය වගේ තුප්පයි වැඩ කරන්න එපා ගෝතයෝ. තෝගේ ඇඳුමේ වටිනාකමක් නැහැ. ඇත්තටම කියතොත් ලැජ්ජයි. පාහර සක්කිලියා. මොකද ඒ කරපු වැඩේ? ඇයි ඒ? මිනිස්සු දියුණුව එක බලා ඉන්න බෑ. මිනිස්සු දියුණුව එක තොපිට මේ ආත්මේ ලස්සන රූපයක් දුන්නා. ඊළඟ ආත්මේ තොපි තිරිසන් ලෝකෙක ඉපදින්න ඕනි. තොපි මනුස්සය වෙලා ඉපදින්න හොඳ නැහැ. කාලකන්ණි තිරිසන ඔයනි වැඩ කරන්න එපා. ඒ කාගේ හරි කොන්තරත් එකක් උඹ ඇද්ද කියලා කඩේ ගියේ කියලා තේරෙනවා. උඹ කඩේ ගියාට කමන්නේ. උඹට කඩේටවත් ය아가න්න හරියට දන්නේ නැහැ. වරසාවට තෙමුණා. ඇඳන් ආපු ඇඳුම බත් උනා. කියන්න පුළුවන් ඔන්න ඔච්චරයි. හරිද? මෙවැනි වැඩ කරන්න එපා අහිංසක මිනිස්සුන්ට. කාගේවත් ගතමනාවක් අතට අරගෙන ලැජ්ජයි. සක්කිලි හැත්ත තොපි වගේ අමනියෝ තව ඉඳීද? තොපි වගේ අමනියෝ ඉදිරියට එන්න එනවා නම් මේ වගේ දේවල් බලලා එන්න එපා ඔය ගමන්. හරිද? අන්න එච්චරයි කියන්න පුළුවන්. මම නම් කියන්නේ මේ වගේ හිඟන වැඩ කරන උන්ට නයිටි මන් දන්න ඕනේ. ඔන්න ලංකාවේ මිනිස්යන්ගේ තත්ත්වය. එහෙමත් නැත්නම් මේ වගේ උන් පාරේ යද්දි ඔළුවට කාක්ක ජරා කරන්න ඕනේ. ඇයි යකෝ මෙහෙමත් සක්කිලි.
අද වීඩියෝ ගැන ඔයාට හිතෙන්නේ මෙවුන වගේ දෙයක්ද? ඒ ගැන ඔයාගේ අදහසත් කමෙන්ට් එකක් දාන්න. හැමදාමත් කියනවා වගේ subscribe ලක්ෂ්‍ය සම්පූර්ණ කරන්න. තව subscribe පොඩි ප්‍රමාණයයි මදි. ඒ හින්දා channel එක subscribe කරලා help එකක් දෙන්න. එහෙනම් හෙට අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්. Bye bye.